අපි කතා කරමු ඔයාගේ රවුටර් එකක තියෙන USB port එකෙන් කරන්න පුළුවන් දේවල් 10ක් ගැන. Welcome to Hashanki YTC. මේකෙදී පිටිපස්සේ හරි කොහේ හරි ඔයාගේ රවුටර් එකේ USB port එකක් තියෙනවා නම් එච්චරයි අවශ්‍ය වෙන්නේ. fiber routers වල නම් පැත්තෙන් USB port එක එන්නේ බොහෝ දුරට පිටිපස්සේ USB port දෙන්නේ wall mounting නිසා. මේ routers වල ගොඩක් දුරට පිටිපස්සේ තමයි USB port එක එන්නේ. මේවා පැත්තෙන් එනවා අඩුයි මේ වෙන්නේ පිටිපස්සම තමයි. ඉතින් මේකෙදී පොඩි තව දෙයක් කියන්න දෙනවා. මේ routers වල USB ports ගත්තාම අපිට කාණ්ඩ දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ වගේ සුදු පාට USB port එක. සාමාන්‍යයෙන් ලංකාවේදී Wi-Fi extenders වගේ use කරනවා නම් ඔයා දැක්ලා තියෙන extender එකේ තියෙන නිල් පාට USB port එක. මේ USB port එක ගොඩක් speed USB port එකක්. ඒ කියන්නේ මේක 2.0 එක. ඒ තියෙන 3.0 USB port එක. ඒක හැම කෙනෙක්ම දන්නවා මේ જાති දෙක කිව්වහම. ඉතින් මෙන්න මෙතන ස්පීඩ් වෙනස් වෙනවා. ඒක නිසා ඔයාගේ රවුටර් එකේ තියෙන 3.0 එක ගන්න වඩා හොඳයි. but අපි හැමෝගෙම වගේ 2.0 ගන්නන් දෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ හැමදේම ඔයාලට කරන්න පුළුවන්. අපි බලමු මොනවද මේ දේවල් කියලා. අපි යමු වීඩියෝ එකට. මේ විදිහට කරන්න පුළුවන් පළවෙනි දේ තමයි ඔයාට පුළුවන් ඔයාගේ තියෙන portable hard drive එහෙම නැත්නම් portable SSD එකක් එහෙමත් නැත්නම් USB drive එකක් හරි use කරලා ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර පොඩි NAS එකක් හදාගන්න. ඊළඟට වැදගත් දෙයක් තමයි printing. ඒ කියන්නේ ඔයාගේ ගෙදර තියෙන printer එක wireless නැත්නම් ඔයාට පුළුවන් මේ USB port එකයි ඔයාගේ printer එකේ තියෙන USB type B port එකයි එක මේ විදිහට මෙන්න මේ වගේ cable එකක් use කරලා ඔයාට පුළුවන් මේ දෙක එකට link කරලා පාවිච්චි කරන්න. ඉතින් මම අර මුලින්ම කිව්ව NAS එක නම් ඔයාලා මේ dial-up routers වල කරන්න අමාරුයි. ඒක ඔයාගේ තියෙන fiber routers ඕන එක කරන්න පුළුවන්. printing එක නම් dialog SLD ඕන router එක ඔයාට කරන්න පුළුවන්. ඊළඟට පුළුවන් ඔයාගේට ටිකක් ලොකු storage එකක් තියෙන portable hard drive එකක් හරි portable SSD එකක් හරි use කරලා ඔයාට පුළුවන් ඔයාගේ devices වල තියෙන data backup වෙන්න හදන්න. මේකට automatically backup වෙන්න හදාගන්න පුළුවන් ඔයාගේ මේ router එක through තියෙන storage එකට. ඊළඟ එක තමයි dongle එකක් use කරලා internet එක. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ Wi-Fi router එකක් තියෙනවා ඒ dongle එක. ඔව්. හේතුව තමයි මේක. දැන් සාමාන්‍යයෙන් ඔයා හිතනවා වගේ Wi-Fi router එකට සාමාන්‍යයෙන් ඉන්න package එකක්. හරිද? මේකෙදී අපිට නම් වගේ ගත්තොත් unlimited packages නැහැ මේ කිසිම router එක 5 එකේ තියෙන අර එක FPP එක දැන් අයින් කරලා කියන මේ අවුරුද්දේදී 26 දී මම දන්නේ කොහොම වේද කියලා තාම user experience නැහැ මොකද තාම මාස එකක් ගියේ නැහනේ. ඊට පස්සේ බලා ගන්න බලන් ඒකේ user experience අපි ඒක පස්සේ කතා කරමු. අපි අර packages වීඩියෝ එකකදී මම කිව්වා ඒක අපි පස්සේ බලමු කියලා මගේ experience සහ ඔයගේ දේවල් එක ඇත්තටම FPP තියෙනවද කියන එක speed පොඩි limit කිරීමක් තිබ්බා 5 එකේ. ඒ වගේ සින් ගන්න නිසා ඔයාලට බලන්න වගේ තියෙන mobile sim එකට unlimited package එකක් දාලා පොඩි dongle එකක් කරන් ඔයාගේ router එකේ දෙන USB port එකට use කරලා ඔයාගේ router එකේ internet ඉවර වුණොත් මේ dongle එකේ තියෙන sim එකෙන් internet එක වල සාමාන්‍ය දෙයට වගේ අර දෙන Wi-Fi connector එකටම connect වෙලා use කරන්න පුළුවන්. මෙතෙන්දි connector අහන්න පුළුවන්. ඉතින් dongle එකේ Wi-Fi තියෙනවා. මොකටද ආයේ මේ router එකට ගන්න කියලා. ඉතින් ඔයාලා හැමෝම දන්නවා dongle එකේ Wi-Fi එක ගොඩක් ලොකු coverage එකකට දෙන්න පුළුවන් Wi-Fi එකක් dongle එකට නැහැ කියලා. ඉතින් අන්න ඒක නිසා තමයි සාමාන්‍යයෙන් මේ dongle එකක් මේ වගේ port එකකට plug කරලා use කරන්න තියෙන්නේ. හැබැයි මේකත් ගොඩක් routers වල අපිට බලා ගන්න බෑ. ඉතින් මම මේ මුල කියන දේවල් ගොඩක් ඒවා අපිට dial-up routers වල වගේ නම් කරන්න අමාරුයි. හැබැයි කරන එක ක්‍රමයක් තියෙනවා. මම ඒ ක්‍රමය අන්තිමටම කියන්නම්. හරි ඊළඟ තමයි media server. මොකක්ද media server කියන්නේ? අපි අර ඉස්සෙල්ලා කතා කරේ data store කරන දෙන්න. අන්න ඒකෙම ඊළඟ step එක තමයි. ඒකෙම ඊළඟ step එක තමයි මේ media server කියන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ඒ දාගත්ත ෆයිල් එක එකම වෙලාවේ අත same time ඔයාගේ computer එකේ play කරගන්න පුළුවන්. ඔයාගේ smartphone එක වගේ tablet එක වගේ ගෙදර දෙන smart TV එකේ මේ ඕන එක play කරගන්න පුළුවන් එකම වෙලාවේ. මේක තමයි media server කියන්නේ. ඉතින් මෙතනදී ඔයා ගන්න pen එක හරි මොකක් හරි මේ ඕනම එක තියෙන එකක් ඔයාට same time devices බර ගන්න ගුණත් ඔයාට play කරගන්න පුළුවන් වගේ router එකට connect වෙනවා නම්
කිසිම ලැගි එකක් නැතුව. ඊළඟට අපි කතා කරන්නේ charging ගැන. ඒ කියන්නේ ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එක උනත් මේකෙන් charge කරගන්න. හැබැයි මේක ගොඩක් slow charging එකක් සිද්ධ වෙන්නේ. අර පරණ keypad phones වලට නම් කිසි issue එකක් නැහැ. ඒක හොඳ speed එකේ charge වෙයි. normal speed එකේ charge වෙයි. මොකද ඒක ලොකු මේකක් ගන්න තමයි. මේ board එකකින් 5 volt milliampere 500 එක නැත්නම් 0.5ක ampere rate එක විතර power එකක් තමයි මෙයාලා out කරන්නේ. ඒ නිසා ගොඩක් අර ස්මාර්ට්ෆෝන්ස් වගේ නම් ඉක්මනට charge කරගන්න fast charging කරාම මේවයින් කරගන්න බෑ. normally slow charge එකක් වාඩ කරගන්න බෑ ඔය ස්මාර්ට් වොච් එක නැත්නම් ඔයගේ ෆෝන් එක. එහෙම නැත්නම් ඔයගේ තියෙන වෙන මොකක් හරි device එකක වගේ දෙයක් වාඩ ගහලා මේක charge කරගන්න පුළුවන්. ඉතින් මෙතනදිත් කියන්න ඕනේ මේක මේ dialog routers වල මේ දේවල් කරන්න අමාරුයි. හරි. ඊළඟ එක නම් මේ charging වගේ දෙයක් තමයි. ඒක තමයි ඔයාට පුළුවන් මේ router එකේ USB port එකට මෙන්න වගේ පොඩි LED එකක් LED මෙන්න වගේ පොඩි මේවා කැලක් ගහලා ඔයාට පුළුවන් මේක නිකන් night light එකක් වගේ use කරන්න ගන්න. හරි. ඊළඟට ඔයාට පුළුවන් ඔයාගේ ළඟ දැන් මෙන්න මේ වගේ router එකක් ගත්තාම ඔයාට බලන්න පුළුවන් මේකේ තියෙන එක LAN port එක. අලුතෙන් එන SLT ලගේ 10 routers වල තියෙන්නේ එක LAN port එකයි. ඉතින් මේ වගේ වෙලාවට ඔයාට LAN devices 4-5ක් කනෙක්ට් කරගන්නවා නම් මේක dialog හරි SLT හරි ඕන එකකට මම කියන්නේ කනෙක්ට් කරගන්නවා නම් LAN hub එකක් use කරන්න දෙන්න. ඉතින් LAN hub එකක් use කරද්දී ඔයාට external power එකක් මේ hub එකට අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඉතින් එහෙම දෙන්න hub එකත් එක්ක බොහෝ දුරට power supply එකක් දෙනවා. ඒත් ඔයාට ඒකත් plug කරගෙන ඉන්න තෝ ඔයාට පුළුවන් මේක වගේ දෙන router එකෙන්ම කරගෙන යන්න. ඒ කොහොමද? ඔයාට පුළුවන් ඔයාගේ router එකට USB 5 volt to 12 volt converter එකක් use කරන්න මෙන්න මේ වගේ. මේ converter එක use කරලා ඔයාට පුළුවන් මේක USB port එකට ඔයාගේ router එකේ USB port එකට මේකේ තියෙන USB එක plug කරන්න. මේක අනිත් කෙනවල තියෙන 12 volt check එක මේ අනිත් කෙනවල 12 volt router එන්නේ. මේක මාත් use කරනවා මේනකොට මේක පුළුවන් ඔයාට ඔයාගේ තියෙන hub එකකට වගේ power එක ගන්න use කරන්න පුළුවන්. hub එකකට නැත්නම් switch එකට වගේ power එක දෙන්න මේක හොන්දට මැද සාමාන්‍යයෙන් channel 6ක 7ක switch එකට තියෙන ඉස්සරහට දෙනම් පොඩ්ඩක් power එක මදි වෙයි. channel 6ක 7ක switch එකට hub එකකට වගේ නම් මේක හොන්දටම ප්‍රමාණවත්. ඊළඟට ඔයාට පුළුවන් ඔයාගේ computer එකේ එහෙම නැත්නම් ඔයාගේ lap එකේ මේ තියෙන ඉන්ටර්නෙට් පෝට් එක එහෙම නැත්නම් ඉන්ටර්නෙට් කියලා මෙන්න මෙතන මේ පෝට් එක ඩැමේජ් වුණොත් එහෙම නැත්නම් මේක වැඩ කරන්නේ නැති වුණොත් ඔයාට මොකක්ද කරන්න පුළුවන් ඔප්ෂන් එක. ඔයාට පුළුවන් සාමාන්‍ය විදිහට කඩේකට ගිහිල්ලා USB to LAN converter එකක් අරන් plug කරන්න. ඉතින් එහෙම ඔයාට අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් ඔයාගේ router එකේ තියෙන USB port එක use කරන්න. මේක නම් මොන router එකක් කරන්න පුළුවන්. ඔයාට ඔයාගේ router එකේ තියෙන USB port එක use කරලා ඔයාගේ lap එකේ හරි computer එකේ type C port එකක් තියෙනවා නම් එහෙම නැත්නම් පුළුවන් type C port එකක් තියෙනවා USB type C අපි ඕන කෙනෙක් විතර තියෙන cable එකක් use කරලා internet යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් aftermarket USB A to USB A cable එකක් අරගන්න. අරගෙන මේකත් නිකන් ඔයාට ඉන්ටර්නෙට් යන්න පුළුවන්. ඔයාගේ කම්පියුටර් එකේ LAN port එක, ඔයාගේ ලැප් එකේ LAN port එක මේ දේවල් damage වුණොත්. ඉතින් එහෙම නැත්නම් ඔයාගේ මේ router එකේ LAN port එක damage වුණා. ඔයාට ඒ වැඩේ කරලා ඉන්ටර්නෙට් යන්න පුළුවන්. ඉතින් ඔයාගේ කම්පියුටර් එකේ සහ ඔයාගේ router එකේ ඔයා use කරන ports USB 3.0 ports උනොත් ඔයාට LAN port එකේ වගේම ස්පීඩ් එකකින් යන්න පුළුවන්. 2.0 port උනොත් නම් චුට්ටක් ස්පීඩ් එක ඊට වඩා අඩු වෙයි. පත් මේ dialog එකේ connections වල නම් එහෙම 2.0 3.0 ද කියලා ගන්න නැහැ. කොහොම මේකේ Mbps 32 40 වගේ යන්නේ. දැන් මේකේ firewall නැහැ කියනවනේ මම. හරි. මේකේ firewall නැත්තම් ඔබට මොකද්ද කරගන්න පුළුවන් මේ හැමදේම කරනවා නම් දැන් ඔයාලට පුළුවන් ඔය ඩාරාස් එකේ වගේම දෙනවා common fiber connection එක රුපියල් 5000 විතර වගේ router එක විතරක්. ඒ කියන්නේ connection එක නේද router එක විතරක් ගන්න පුළුවන් නැතිනවා Facebook එකත් ඔයාලා බලන්න. අන්න ඒ වගේ කරන් ඔයාගේ මේ තියෙන dialog router එකේ මේ USB port එක use කරලා ඒකේ තියෙන WLAN එකට ගිහිල්ලා DHCP server එක off කරා DHCP server එක off කරාට පස්සේ මේ router එකෙන් internet යනවා වගේම ඔයාලට ඒ router එකෙනුත් internet යන්න පුළුවන්. මේ router එකේ තියෙන data use කරලා ගන්නවා dialog router එකේ තියෙන data use කරලා ඒකෙන් ඒ router එකේ wifi වලට connect කරලා internet යන්න පුළුවන්. එතකොට මම මේ කියන හැමදේම ඔයාලට
කරන්න පුළුවන්. ඉතින් මේ ගැන වැඩි විස්තර දැනගන්න අපේ channel එකට ගිහිල්ලා බලන්න. අන්න ඒක අපි දාලා තියෙනවා කොහොමද මේ දේ කරන්න කියලා. පහළ description එකේ links ටික දාලා දෙන්නම්. ඔයාලට කැමති නම් ගිහින් බලන්න පුළුවන්. ඉතින් මොකද මම මේ ඔක්කොම මෙතන කර පෙන්නන්න බෑ. ඒක අපි කරලා පෙන්නලා තියෙනවා. ඒකයි කියන්නේ. ඊට පස්සේ ඔයාලට අර firmware update කරන එක ඒක නම් කොහොමද කරන්න පුළුවන් නේ. අද මේ ඕන router එක පුළුවන් ඔයාලට firmware එක update කරන්න. මෙතන plug එකක් ගහලා just port එක plug කරලා ඒක dialog facility on එක පුළුවන්. ඒව නම් මහ ලොකුට ලංකාවේ කරන දේකුත් නෙවෙයි. හරි ඉතින් ඔයාලගේ fiber connection නැත්නම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලට fiber connection fiber router එකක් විතරක් connection එකකට router එක විතරක් කරගෙන මම මේ කිව්වා ක්‍රම 10ක්ද 9ක්ද මම මේ ඔක්කොම ටික ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් මොකද දෙන්නේ වීඩියෝ එක. වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, ආශාන්ගේ channel එක subscribe කරලා එකතු වෙන්න. අපි හම්බෙමු මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින්. එහෙනම් thank you for watching this video.